Hi everyone කොහොමද ඔයාලට හැමෝම හොඳින් සතුටින් ඉන්නවා කියලා හිතනවා. ඔන්න මාත් හොඳින් ඉන්නවා. ඔන්න ඉතින් long weekend එකකට පස්සේ ඔයාලා හැමෝම හොඳට ගමන් බිමන් ගිහිල්ලා ඇවිල්ලා ඇති. ඉතින් ඒ වගේම හස්බන්ඩ්ගේ ආච්චි අම්මලාගේ ගෙදරට ඔන්න අපිත් ගිහිල්ලා ආවා. එහේ අපිට house warming function එකක් එක්කම wedding එකකුත් තිබුණා. දවස් දෙක තුනක් එහෙ ස්ටේ කරලා එන්න තමයි ගියේ. ඉතින් හස්බන්ඩ්ගේ අම්මගේ සිබ්ලින්ස්ලා 8 දෙනෙක් ඉන්නවා. ඉතින් හැමෝම එදා එකම තැනට සෙට් වුණා. ඉතින් එයාලගේ ෆැමිලිස්, එයාලගේ දරුවෝ මැරි කරපු ෆැමිලිස්, ඒ හැමෝමත් එක්ක 40ක් 50ක් විතර කට්ටිය එකට එකතු වෙලා හොඳ ටයිම් එකක් ස්පෙන්ඩ් කරා. ඉතින් අන්න ඒකේ විස්තර තමයි අද මම ඔයාලට මේ වීඩියෝ එකෙන් අරගෙන ආවේ. අපි ඉතින් උදේම ගිහිල්ලා ඒ පොඩ්ඩක් ටයිම් ස්පෙන්ඩ් කරලා ලන්ච් එකට house warming function එක ස්ටාර්ට් වුණා. ඉතින් ලන්ච් එකට තිබුණේ rice and curry menu එකක්. ඉතින් ලන්ච් එක ඉවර වෙලා කට්ටිය ගෙනාපු ස්වීට්ස් එහෙම arrange කරලා කොෆි එකක් එක්ක කට්ටිය හොඳට සප්පායම් වුණා. හස්බන්ඩ්ගේ අංකල්ගේ ගෙදර තමයි අද house warming function එක. ඉතින් මට කියන්න අමතක වුණානේ අපි අද ආවේ මාවනැල්ලට. ඉතින් මාවනැල්ල කවුරු හරි ඉන්නවා නම් අනිවාර්යයෙන් මෙන්ෂන් කරගෙන යන්න. හස්බන්ඩ්ගේ අම්මා ඉපදිලා හැදිලා වැඩුණේ මාවනැල්ල. මේ ටික ඔක්කොම arrange කරලා අරන් ගිය පරක්කුව විතරයි ඔක්කොම අතුරුදහන් වුණා. ලොකු කාලයකට පස්සේ තමයි කට්ටියම එකට සෙට් වෙලා ඉන්නේ. එක එකනා එක එක තැන්වල. ඒ නිසා ඉතින් ඉස්කෝලේ නිවාඩුවක් හම්බෙන්න ඕන, මොකක් හරි විශේෂයක් වෙන්න ඕන කට්ටියම එකට එකතු වෙන්න. ඉතින් ගොඩ කාලයකට පස්සේ හම්බෙච්ච නිසා හැමෝම හොඳ කයියක් දාගෙන හිටියා. මේ ඉතින් ගිෆ්ට් ටික ඇරලා බලන වෙලාව ඉතින් කට්ටියම එකතු වෙලා සේරම ටික අන්පැක් කරලා බැලුවා. ඉතින් බබාලා තමයි මේක ගොඩක්ම එන්ජොයි කරේ. ඊට පස්සේ ඉතින් තේ බීලා කට්ටියම රූෆ් ටොප් එකේ තියෙන බැල්කනි එකට ගිහිල්ලා එහා පැත්තේ ගාඩන් එකේ තිබ්බ රඹුටන් ටික බල කෙල ගිලපු එක තමයි කරේ. ඊට පස්සේ ඉතින් කට්ටිය ලෑස්ති වෙලා වෙඩින් එකට ගියා. මේ වෙඩින් එක හස්බන්ඩ්ගේ කසින් කෙනෙක්ගේ. ඉතින් කට්ටියම ලෑස්ති වෙලා ඩිනර් එකට තමයි ගියේ. ඉතින් බඩගිනිත් නැහැ. ගොඩ කාලයකට පස්සේ හැමෝම එකට මීට් වෙන නිසා හැමෝම එක්සයිට් වෙලා ඉන්නේ. ගොඩක්ම චූටි කට්ටිය. වෙඩින්ස් වල බිම වාඩි වෙලා කන පුරුද්ද තාම මේ පැතිවල තියෙනවා. ගෝල් කලම්බෝල නම් ඒ පුරුද්ද එහෙම්මම නැති වෙලා තියෙන්නේ. ඩිනර් එකටත් සේම් මෙනු එකේ rice and curry තමයි තිබුණේ. ඉතින් කට්ටියම එකට වාඩි වෙලා හොඳට කෑවා. මෙහෙම කන එකේ තියෙන ප්‍රශ්නේ තමයි කොච්චර කනවද කියලා ක්වොන්ටිටි එක දන්නේ නැතුව කැවෙනවා. ඉතින් ගොඩාක් වෙලාවට නැගිට ගන්නත් බැරි වෙන තරමට ඉතින් කාලා කට්ටියම කතා කර කනකොට දැනෙන්නේ නැහැ. ඊට පස්සේ ඉතින් කට්ටියම එකතු වෙලා ස්ටේජ් එක කඩන්න ෆුල් ට්‍රයි එක දුන්නා. 40ක් 50ක් විතර එකට හිටගෙන ෆොටෝ එකක් අරගෙන ඊට පස්සේ ගෙදර ආවා.
බලන්නකො කට්ටියගේ කතාව වෙලාව උදේ 3:20යි. ඒත් කට්ටිය මහදවල් වගේ වාඩි වෙලා කතාව. ලොකු පොඩි කාටවත් කිසිම උවමනාවක් නැහැ නිදාගන්න යන්න. මේ බොයිස්ලා ටික එකතු වෙලා කැරම් ගහනවා. නිදාගන්නකොට කොහොමත් පහත් පහුවෙලා උදේ ප්‍රේයර් එක කරලා ඉවර වෙලා තමයි කට්ටිය නිදාගත්තේ. ආන්ටිස්ලා නම් උදේම නැගිටලා කෑම හදලා තිබ්බා. ඉතින් කන්න තමයි කවුරුත් හිටියේ නැත්තේ, හැමෝම හිටියේ. මටත් නිින්ද ගියේ නෑ. මම 10ට විතර නැගිට්ටේ. ඉතින් ඒ ඇස්සේ තව ආන්ටිස්ලා ටිකක් එකතු වෙලා කොස් ඇට වලින් අග්ගලා හදනවා. මම ෆස්ට් ටයිම් තමයි මේක try කරන්න හදන්නේ. මම වැඩි කොස් ඇට නම් කන්න කැමති කෙනෙක් නෙවෙයි. හැබැයි මේකේ රස නම් හොඳට තිබුණා. ඒ ඇස්සෙත් ඉතින් OPs DPs වලට නම් කිසිම අඩුවක් නැහැ. මෙහි ඒගොල්ලොන්ගේ ආසම කෑමක්ලු මේක. ඒ ඇස්සේ පොඩි කට්ටිය එකතු වෙලා hide and seek සෙල්ලම් කරා. ඒ ඇස්සේ මෙන්න මෙයා කොහෙද ගිහිල්ලා රිංගලා ඇඳුම් ටික නම් ගන්න දෙයක් නැහැ. මෙයාලගේ සෙල්ලම් බල තේකකුත් බීලා ඔන්න වත්තේ පොඩ්ඩක් ඇවිත්තා. මෙයාලගේ එක වත්තක් ඇතුලේ ඒගොල්ලන්ගේ ආච්චිගේ ගෙදර, පුංචි අම්මගේ ගෙදර, ඒත් එක්කම ලොකු අම්මගේ ගෙදරක් තියෙනවා. අපි අද කෙහල් කොළේ. ඒ නිසා කිසිම කම්මැලිකමක් නැහැ. මාරුවෙන් මාරුවට ඉතින් ගෙවල් වලට එන්ට වෙනවා. එන්ට වෙලා ඉතින් කයිය තමයි. තවල් කෑමට කොස් එක්ක බීෆ් හදලා රසම් එකක් හදලා ඒත් එක්කම මැංගෝ චට්නි එකකුත් හදලා තිබුණා. අපේ ආසම මීල් එකක් මේක. කම්ෆර්ට් මීල් එකක් කිව්වොත් වැරදි නෑ. ඉතින් කට්ටියම හොඳට බඩ පැලෙන්න කෑවා. වෙනසකටත් එක්ක කෙහෙල් කොලේ තමයි අද කන්න ඇරේන්ජ් කරේ. ඊට පස්සේ ඉතින් කාපුව බහින්නත් එක්ක ෆොටෝ ටික අල්ලගෙන ටැලන්ට් ෂෝ එකක් කරා. හැමෝගෙම සැඟවුණු දක්ෂතා ඉතින් නරකම නෑ. රෑ කෑමට ඉතින් ඔන්න මම වැඩට බහින්න ඉන්නේ. ඒ නිසා ඉතින් ඕන කරන දේවල් ටිකක් තිබුණා ගන්න. කඩචෝරු වලටයි කෑම වලටයි ගොසිප්ස් වලටයි කිසිම අඩුවක් නැහැ. කට්ටියම ඉතින් ඒගොල්ලොන්ගේ ඒකාකාරව ගෙවිච්ච ලයිෆ් එක මෙතනට ඇවිල්ලා ෆුල් නිදහසේ එන්ජොයි කරනවා. බබාලා චූටි කාලේ අපි ඇවිල්ලා මාස ගණන් මෙහෙ නවතිනවා. ඉතින් දැන් එයාලා ලොකු වෙලා ඉස්කෝලේ යන්න පටන් ගත්තට පස්සේ අපිටත් වෙලාව නැහැ. ඒ වගේම තමයි අනිත් කට්ටියගේ තත්ත්වෙත්.
කෑමක් හදන්න ගියාම තත් උදව්වට ඕන තරම් කට්ටිය ඉන්නවා. ඩිනර් එකට ඉතින් මම මන්දි එකක් හදලා ගන්නවා. ඒත් එක්කම අනිත් කසින්ලා එකතු වෙලා ප්‍රෝන්ස් ඩෙවල් එකක් හදනවා. ඩෙවල් එකට ෆ්‍රයි කරලා තියපු ඉස්සු ටික බේර ගන්න මාර කට්ටක් ගන්න වුණා. උයන ගමනුත් ඉතින් කතාවටයි ජෝක්ස් වලටයි කිසිම අඩුවක් නැහැ. එක එක්කෙනාව අල්ලගෙන ඉතින් ෆන් ගන්න එක තමයි කරන්නේ. I could just like dip my finger in. කොච්චර රෑ කෑම කෑවත් කට්ටියම උදේ වෙනකන් ඇහැරිලා ඉන්න හින්දා බඩගිනි. ඒ නිසා අද ප්ලෑන් කරගත්තා පොඩ්ඩක් මිඩ්නයිට් වෙලා බාබිකියු එකක් දාන්න. ඉතින් ඒකට තමයි ඕන කරන ඒවා මම මැරිනේට් කරලා දුන්නා. අනිත් වැඩ ටික ඉතින් පිරිමි ළමයිට බාර දුන්නා. ඊළඟ ටික ඉතින් ඒගොල්ලෝ තමයි කරගත්තේ. ඕන කරන දේවල් ටික ලෑස්ති කරගත්තා. ඊට පස්සේ කට්ටියට බඩගිනි වෙන්න ස්ටාර්ට් වෙනකොට බාබිකියු ටික හදාගමු කියලා කලින් දවසෙත් ඉතින් රෑ එළි වෙනකන් කතා බහ කර ඉඳලා කට්ටියට බඩගිනි වෙලා රෑ ගිහිල්ලා කොත්තුමි අරන් ඇවිල්ලා හදලා කෑවා. මම ඒ වෙලාවේ ගිහිල්ලා පොඩක් හාන්සි වුණා. මට නම් ඊට වඩා ඇහැරිලා ඉන්න අමාරු වුණා. තවත් කට්ටියක් පොල් සම්බෝලයක් එක්ක පාන් කන්න ලෑස්ති වුණා. කෑම ටික රෙඩි වෙන පාරට එක එක්කෙනා ෂෙයා කරගෙන කන්න පටන් ගත්තා. එහෙම කනකොට බඩ පිරෙන්නෙත් නැහැ. ඉතින් සින්දුවක් දාගෙන කයියක් ගහගෙන කට්ටියම හද කෑවා. උදේ වෙනකන් ඉතින් අහල පහල මිනිස්සුන්ට නිදා ගන්න නම් දුන්නේ නැහැ. वाली मुल्लो ताई
ඊට පස්සේ ඉතින් හරිම අමාරුවෙන් හැමෝටම බායි කියලා පොඩ්ඩු ටික ඇදගෙන ඇවිල්ලා වාහනයට නක්කගෙන හරිම අමාරුවෙන් ගෙදරින්න පිටත් වුණා. අනිත් කට්ටියත් එහෙම තමයි කිසියම් කැමැත්තකින් නෙමෙයි තම තමන්ගේ ගෙවල් වලට ගියේ. ඉතින් ඒත් එක්කම අද වීඩියෝ එකත් මෙතනින් ඉවර වෙනවා. ඔයාලා මේ වීඩියෝ එක එන්ජොයි කරා කියලා හිතනවා. ඉතින් තවත් ඉන්ට්‍රස්ටිං වීඩියෝ එකකින් ඔයාලව හම්බ වෙනකන් සතුටින් පරිස්සමින් ඉන්න. Take care. Bye bye.